ඔබ කීවතාවක් මේ වචන කියලා තියෙනවද? හෙට ඉඳන් මම වෙනස් වෙනවා. පළවෙනි දවස හරිම ලේසි. දෙවෙනි දවසත් අවුලක් නැහැ. හැබැයි තුන්වෙනි දවසට අපි ආපහු පරණ තැනම. අපි හිතනවා මං කම්මැලි. මට හිතේ හයියක් නැහැ. නමුත් ඇත්ත කියන්නම්. මේක ඔබේ වැරද්ද නෙවෙයි. මේක ඔබේ මොළයේ අවුරුදු මිලියන ගණනක් පරණ ආරක්ෂිත වැඩසටහනක්. ඔබ වෙනස් වෙන්න හදන හැම මොහොතකම මොළයේ ඇතුලේ යුද්ධයක්. එක පැත්තක මට දියුණු වෙන්න ඕන කියන අනාගතය දකින මොළය. අනිත් පැත්තෙන් වෙනස් වෙන්න බය පරණ මොළය. ඒකයි අපිට නරක පුරුදු ලේසි, හොඳ පුරුදු අමාරුයි. මේකට හේතුව එකක්. ඩෝපමීන්. ඩෝපමීන් කියන්නේ සතුට නෙවෙයි. ඒක ආශාව. යමක් කරන්න අපිව පොළඹවන ශක්තිය. අද ලෝකේ ලේසි ඩෝපමීන් හැමතැනමයි. ෆෝන් එක, සීනි, නොටිෆිකේෂන්. කිසිම මහන්සියක් නැතුව සතුට ලැබෙන ලෝකයක්. හැබැයි ඇත්තටම ජීවිතේ වෙනස් කරන දේවල් කාලය ගන්නවා. පාඩම් කරන එක, ව්‍යායාම කරන එක, Taman මත වැඩ කරන එක. ඒ නිසාම මොළයෙන් නිතරම ලේසි පාර තෝරගන්නවා. ඔබට හොඳ ආරංචියක් තියෙනවා. ඔබේ මොළය වෙනස් කරන්න පුළුවන්. අලුත් පුරුද්දක් හදන එක ඝන කැලාවක අලුත් පාරක් කපනවා වගේ. මුල් දවස් ටික කටු වකුල් පිරিলা. අමාරුයි. අපහසුයි. නමුත් ඔබ දිගටම යනකොට ඒ පාර පුංචි පාරක් වෙනවා. පස්සේ විශාල මාර්ගයක්. එදාට හිතේ හයියෙන් නෙවෙයි පුරුද්දෙන් ඔබ ඉදිරියට යනවා. අද ඔබට දැනෙන අමාරුව ඔබ පරාදයි කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඔබ වෙනස් වෙමින් ඉන්නවා කියන එකයි. ඒ නිසා නවත්වන්න එපා. දිගටම යන්න. එක දවසක ඔබට අමාරුයි කියලා හිතපු දේවල් ඔබට ස්වභාවික වෙනවා. ඔබට මේ වීඩියෝ එක පොඩ්ඩක් හරි වටිනයි කියලා දැනුනොත් ලයික් එකක් දාන්න. ඔබ මේ මොහොතේ හදන්න අමාරුම පුරුද්ද මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒක වෙන කෙනෙකුටත් ශක්තියක් වෙන්න පුළුවන්. මේ වගේ මනස වෙනස් කරන ගැඹුරු වීඩියෝ තව බලන්න නම් channel එක subscribe කරන්න.